ඉදවල් දෙනවා කියලා ඒක දුන්නේ නැහැ විතර. නෑ මම සිත්‍රේ බිගී. මම උදේ එන්නේ මට හදිසි වැඩක් ආවා. හරි. මගේ නම ජේ.එම්. යාමි. මගේ සෆියාගේ තාත්තා මේ සෆියා පොඩි කාලේ ඉඳන් උනන්දුවෙන් තමයි ඉති ක්‍රීඩා වලට. එයා විහාරම දේවික බාලිකාවේ තමයි ඉගෙන ගත්තේ. එයාගේ දක්ෂතාව හොඳට අඳුරගෙන තමයි එයාව මේ තැනට ගෙනාව. එයාට සෑහෙන උදව් කළා. පන්ති ගුරු මෑණියන් ඔක්කොමලා උදව් කරා. විතරණ කරන කෝච් කෙනෙක් හොඳ කෝච් කෙනෙක් එයාට ලැබුණා. ඒ හින්දා තමයි මේ දුරට ගෙනාව. ඊට පස්සේ සමුදායෙත් හොඳට උදව් කරා. හමුදාවෙන් සෑහෙන උදව් කරලා තිනවා. අපි මගේ දුවට මෙච්චර තාල් සවුත් ඒෂියන් ගෝල්ඩ් මෙඩල් එකක් ගෙනකන් හමුදාවෙන් තමයි එයාට හුඟක්ම උදව් කරේ. ඉදිරියට ඒෂියන් මෙඩල් එකක් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. මගේ දුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ඔලිම්පික් පදකමක් ගේන්න කියලා. හරි. දුවගේ විස්තරයක් කියන්නකෝ. මේ කිවෙන්නේ මම ශෆියා යමිකේ අම්මි. ඔව්. මගේ නම සකියා. මගේ දුව පාසල් ගියේ විහාරමාදේවි බාලිකා ඉස්කෝලේට. ඒ ඉස්කෝලෙන් එයාව හොඳ එයාගේ දක්ෂකම අඳුරගත්තා. එයා අඳුරගෙන එයාට හොඳ කෝච් කෙනෙක් දුන්නා. ඒ මගේ දුව මෙච්චර දුරට ආවා. එයා ඊට පස්සේ ඉගෙනීමෙන් මෙයා වුණාට පස්සේ එයා හමුදාවට ගියා. හමුදාවෙන් එයාට ෆුල් මේකත් සපෝට් එකක් දීලා ඒකෙන් මගේ දුව මෙච්චර දුරට ගෙනාවා. මේකට මම ගොඩාක්ම සතුටු වෙන මේ ලංකාව ගැන. මේ ලංකාවේ මගේ දුව මේ තරම් ජයග්‍රහණයට පත් කරේ මේ ඉන්න හැමෝම මගේ දුව වෙනුවෙන් කැපවීම කරලා තියෙනවා. ඉස්කෝලේ ගම මගේ සහෝදරයෝ මගේ නාත්තීන් මේ ගම වෙනුවෙන් ඔක්කොමලාම 100ම දෙනා ලංකාව වෙනුවෙන් මගේ දුව මෙච්චර දුරට ගෙන අපිට මම ස්තුතිවන්ත වෙනවා.